හෙලෝ යාළුවනේ, වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් මං අද අරන් ආවේ මැලේසියාවේ ෆුල් වීඩියෝ එකක්. මැලේසියාවට ඉස්සල්ලාම යන්න ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මැලේසියාවට යන්න කලින් අපි මුලින්ම කරගන්න ඕනේ අපි ළඟ තියෙන රුපියල් හරි ඩොලර්ස් හරි මැලේසියා රින්ගිත් වලට මාරු කරගන්න. ඉතින් මම වුඩ්ලන්ඩ් වලින් තමයි බස් එක ගත්තේ. වුඩ්ලන්ඩ් වලින් බස් එක අරගෙන සිංගප්පූර් ඉමිග්‍රේෂන් එකට ගියා. ඊට පස්සේ සිංගප්පූර් ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරගෙන දැන් මේ මැලේසියාවට යන්න තමයි හදන්නේ. ඊට පස්සේ මැලේසියාවට ආව ගමන්ම අපි ගොඩක් බඩගින්නේ හින්දිය නිසා KFC එකෙන් කෑම දෙකක් අරගෙන කෑවා. ඉමිග්‍රේෂන් එකෙන් එළියට එද්දිම මේ වගේ මනී චේන්ජ් කරගන්න පුළුවන් තැනක් තිබ්බා. ඒ දවසේ රේට් එක 3.28යි. ඒ කියන්නේ සිංගප්පූර් ඩොලර් එකක් 3.28යි රින්ගිත්. ඊට පස්සේ JB සෙන්ට්‍රල් වලින් එක්සිට් වෙලා අපි පොඩක් ඉස්සරහට ඇවිදගෙන යද්දී JB වල සිටි ස්කෙයා කියලා මෝල් එකක් හම්බුණා. ඉතින් ඒ මෝල් එක ඇතුළෙත් ගොඩක් දේවල් තිබ්බා. ඒ කියන්නේ සිංගප්පූර් වගේමයි. ඒ කියන්නේ හැමදේම තිබ්බා. සමහර ඒවා ගණන් අඩුයි. ඇඳුම් එහෙමනම් සිංගප්පූරේ වගේම තමයි. මොකද ඒ මෝල් එක ඇතුළේ තියෙන ඒවා ටිකක් ගණන් එළිය තියෙන ඒවාට වඩා ගොඩක් ගණන් මෝල් එක ඇතුළේ තියෙන ඒවා. අපි කියපු හැම ලොකේෂන් එකම විස්තර මම වීඩියෝ එකේ දාන්නම්. එතකොට ඔයාලට ඒ ලොකේෂන් එක හොයාගන්න ලේසි වෙයි. අපි JB සිටි ස්කෙයා මෝල් එකෙන් එළියට ඇවිල්ලා Google search කරලා බැලුවා අපිට යන්න තැනක්. ඉතින් එතකොට ස්කයිස්කේප් කියලා තැනක් අපිට පෙන්නුවා. එතනට සිං ඩොලර්ස් නම් ඩොලර් 12ක් විතර ගත්තේ. මැලේසියන් රින්ගිත් වලින් රින්ගිත් 38ක් 40ක් වගේ ගාණක් තමයි ගියේ. ඔයාලා මං කලින් දාපු රේට් එකත් එක්ක ඒක හදාගන්න. මෙතන මාර ලස්සනයි, view එක ලස්සනට පේනවා. ඉතින් ඔයාලා මැලේසියාවට යනවා නම් මෙතනට ගිහිල්ලා බලන්න. මෙතන ඇතුලේ කැෆේ එකක්, ඒ හැමදේම පොඩි ඉවෙන්ට් ටිකක් තමයි මේ ඩොලර් 12 පැකේජ් එකේ තියෙන්නේ. ඉතින් රස්නේ වුණත් අපි වටපිටාව පොඩක් බලලා කැෆේ එකට ආවා. කැෆේ එකත් මාරම ලස්සනයි. අපි ඊට පස්සේ කැෆේ එකට වෙලා ටිකක් වෙලා ඉඳියා. ඊට පස්සේ මොනවා හරි ඩ්‍රින්ක් එකක් අරගෙන බිව්වා. ඩ්‍රින්ක් එක නම් මට ඇත්තටම මතක නෑ මොකක්ද ඒ වර්ගය කියලා. ඒකත් මාරම රහයි. ඒ පැකේජ් එකට තව පොඩි ඉවෙන්ට් ටිකක් තිබ්බා. ඒ ටිකත් කරලා අපි එතනින් එළියට ආවා. ඊට පස්සේ එළියට ඇවිල්ලා අපි ටැක්සි එකක් දාගත්තා. අපි බුක් කරපු අපාර්ට්මන්ට් එකට යන්න. මැලේසියාවේ ටැක්සි ගොඩක් ගණන් අඩුයි. අපි බුක් කරපු අපාර්ට්මන්ට් එකට යන්න අපි ඉඳපු තැන ඉඳලා ගියේ රින්ගිත් 5ක් 6ක් විතර වගේ. අපි ටැක්සි එක බුක් කරේ Grab කියන ඇප් එකෙන්. මම ඔයාලට ඒකත් දාලා තියන්නම්. එතකොට ඒකත් ඔයාලට වැදගත් වෙයි. ඉතින් ඊට පස්සේ අපි අපාර්ට්මන්ට් එකට ගියා. බලන්නකෝ ඉතින් අපාර්ට්මන්ට් එක කොහොමද කියලා. අපි බුක් කරපු අපාර්ට්මන්ට් එක මාරම ලස්සනයි. ඇත්තටම මම තමයි බුක් කරේ. මම හිතුවේ නෑ මේ අපාර්ට්මන්ට් එක මෙච්චර හොඳට තියෙයි කියලා. ඒ ඇප් එකේ තිබ්බ විදිහටම අපාර්ට්මන්ට් එක ලස්සනටම තිබුණා. ඒ විදිහටම තිබුණා. ඒ වගේම view එකත් ලස්සනටම තිබුණා. මේ තමයි අපාර්ට්මන්ට් එකේ ඉඳලා view එක පේන විදිය. ඉතින් මම ඔයාලට මම බුක් කරපු ඇප් එකේ ෆොටෝ එකක් දාන්නම්. එතකොට ඔයාලට ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන හොඳ ලොකේෂන් එකක් බලලා මැලේසියාවේ යනවා නම් බුක් කරගන්න පුළුවන්. අපි බුක් කරපු අපාර්ට්මන්ට් එක තිබුණේ RNF මෝල් එකේ. ඒ මෝල් එක ඇතුලේ හැම දෙයක්ම තියෙනවා. රෙස්ටුරන්ට්, කැෆේ, ග්‍රොසරි shopping කරනවා නම් ග්‍රොසරීස්, ඒ හැමදේම මේ මෝල් එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි කාලා කොහේ හරි ඇවිදින්න යන්න කියලා බලද්දි අපිට මේ ලොකේෂන් එක හම්බුනේ. ඉතින් ඒ ලොකේෂන් එකට ගියාම තමයි හිතුනේ මේ ලොකේෂන් එකත් මාරම ලස්සන. අපි Google search කරලා තමයි හොයාගත්තේ. ඔයාලත් කොහෙම හරි රටකට යනවා නම් Google search කරලා ලොකේෂන් හොයාගන්න. ඇත්තටම සමහර තැන් ගොඩක් ලස්සනයි. අපි හිතුවේ නැති වුණාට ගොඩක් ලස්සන තැන් තියෙනවා. මෝල් එක ඇතුලේ තිබුණ ඇඳුම් වලට වඩා මේ ස්ට්‍රීට් එකේ තිබුණ ඇඳුම් ගොඩක් ගණන් අඩුයි. හැබැයි අපි මුකුත් ගත්තේ නෑ. අපි පොඩක් ඇවිදලා බැලුවා.
ඉතින් අපි ඇවිදලා ආපහු අපාර්ට්මන්ට් එකට ආවා. ඉතින් මේ තමයි රැට තියෙන view එක. මාරම ලස්සනයි. ඔයාලත් මේ ලොකේෂන් එකට ගිහිල්ලා බලන්න. ඉතින් මේ ඊළඟ දවසේ උදේ මේ අපි ආපහු යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම යන්න හිතුන්නේ ඒ තරම් අපාර්ට්මන්ට් එක ලස්සනයි. ඉතින් උදේට කෑම කාලා ඒකත් පහළ තිබුණේ මෝල් එක ඇතුළෙම තිබුණ තැනකින් කෑම කෑවේ. සිංගප්පූරුවේ ඉඳන් මැලේසියාවට බස් එකේ යන්න පුළුවන් නිසා සිංගප්පූරුවේ ඉඳන් මැලේසියාවට යන්න ඩොලර් 3ක් 4ක් වගේ ගාණක් තමයි යන්නේ. ඉතින් යාළුවනේ අපි උදේම ආවේ චයිනීස් පන්සලකට. ඒ චයිනීස් පන්සල අපි Google search කරාම තමයි ආවේ. හැබැයි ඒක හිතපු තරම් ලස්සන නෑ. ඒකල්ල අපි ඉක්මනින් එළියට ආවා. අපිට ඇවිදලා මහන්සි නිසා අපි ආයෙ කොහෙවත් ගියේ නෑ. CIQ මෝල් එකට අපි ආපහු සිංගප්පූරු වලට එන්න ඕන නිසා එතන CIQ මෝල් එකට යනවා කියලා හිතලා අපි ආපහු CIQ මෝල් එකට ආවා. මේ ස්ටාර්බක් එක තියෙන්නේ CIQ මෝල් එක ඇතුලේ. ඉතින් ඒකල්ල අපිට හම්බුණා සුෂි හවුස් එකක්. ඇත්තටම සුෂි කන්න මාරම කැමති. ඉතින් සිංගප්පූරු වල ගොඩක් ගණන් හින්දා මම එකපාරක් වගේ තමයි සුෂි කාලා තියෙන්නේ. ඉතින් දැකපු ගමන් මට යන්න හිතුණා. ඉතින් අපි සුෂි කන්න මෙතන රෙස්ටුරන්ට් එකට ආවා. මේ රෙස්ටුරන්ට් එක ඇතුළත් මාරම ලස්සනයි. ඒ වගේම කෑමත් රහයි. සාමාන්‍යයෙන් සුෂි එකක් රින්ගිත් 2 ගාණක් විතර තමයි උනේ. ඉතින් අපි එක වර්ගයේ සුෂි වර්ග ගත්තා. ඒකල්ල කාලා බැලුවා කොහොමද කියලා. මොකද සමහර සුෂි මම කාලා තිබුණේ නෑ. ඉතින් අපි එකෙන් එළියට ඇවිල්ලා මොන හරි ඩ්‍රින්ක් එකක් ගන්න ආවා. ඉතින් මේ ෂොප් එකම සිංගප්පූරු වලත් තියෙනවා. අපි එදා ගත්ත ඩ්‍රින්ක් එක රින්ගිත් 3ක් වගේ උනේ. හැබැයි ඒක සිංගප්පූරු වල ඩොලර් 3ක්. ඉතින් ඊට පස්සේ අපි ගාව ඉතුරු වුණ සල්ලි මාරු කරගන්න අපි මේ තැනට ආවා. මොකද මැලේසියන් රින්ගිත් තියාගෙන සිංගප්පූරුවේ මුකුත් කරන්න බැරි නිසා මැලේසියන් රින්ගිත් ආපහු සින් ඩොලර් වලට මාරු කරගත්තා. ඉතින් දැන් ආපහු අපි එන්න හදන්නේ සිංගප්පූරුවට. ගොඩක් ඇවිද නැති වුණාට ගොඩක් මහන්සි. අපි මැලේසියාවෙන් ආවේ හවස 6ට විතර. ඇත්තටම මාරම බිසි. ඒ කියන්නේ සිංගප්පූරු වල ඉඳන් සමහර අය මැලේසියාවට යනවා ජොබ් එක ඉවර වෙලා. සමහර කට්ටිය මැලේසියාවෙන් ඉඳන් සිංගප්පූරු වලට එනවා. එතකොට ඉමිග්‍රේෂන් එක වුණත් මාරම බිසි. ඉතින් ආපහු සිංගප්පූරු ඉමිග්‍රේෂන් එකෙන් අපි පාස්පෝර්ට් එක ස්කෑන් කරලා අපි ආපහු සිංගප්පූරු වලට එන්න ඕනේ. එතකොට ඇත්තටම අපිට ගොඩක් අමාරු වෙන්නේ නැහැ. මොකද අපිට ස්ටුඩන්ට් පාස් එක තිබුණ නිසා. හැබැයි අර බස් වල ඒ වගේ ගොඩක් සෙනග ඉඳියා. ඉතින් ආපහු මේ සිංගප්පූරු වලට යන්න තමයි හදන්නේ. ඉතින් මං ආයෙත් සිංගප්පූරු වලට ආවා. සමහර කට්ටිය මගෙන් අහලා තිබුණා මං දැන් මැලේසියාද ඉන්නේ කියලා. ඇත්තටම නෑ. මම දවස් 2 නිවාඩුවකට තමයි යාළුවෙක් එක්ක මැලේසියාවට ගිහින් ආවේ. සිංගප්පූරු වල ඉඳලා මැලේසියාවට යන ප්‍රොසෙස් එක ගොඩක් ලේසි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. අදට ගිහිල්ලා එන්න. බයි.